අපි අද බලමු කොහොමද මෛත්‍රී භාවනාව කරගන්න කියලා. මුලින්ම ඔබට සුදුසු තැනක් මේ සඳහා තෝරගන්න. විනාඩි 5ක්ද 10ක්ද පැයක්ද තමන්ට මෛත්‍රී භාවනා කරන්න පුළුවන් විනාඩියක්ද ඒකට සුදුසු තැනක් ඔබ තෝරගන්න. ඒකට පන්සලක්ම විය යුතු නැහැ. පන්සලක් නම් හොඳයි. නිවසේද ඔබ වැඩට යන ගමන් කෙනෙක්ද ඔබ රාජකාරී වෙලාවේ යම් නිදහසකින් ඉන්න වෙලාවකද එහෙම කිසිම තැනක මේක බාධාවක් නෑ මේ දේ කරන්න. ඔබට පුළුවන් මම මේ කියලා දෙන විදිහට අද ඉඳලා මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. ඉතින් බොහෝම ආනිසංස තියෙන භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. සුවසේ නිින්ද යන එක, සුවසේ අවදි වෙන එක, පැහැපත් ශරීරයක්, පැහැපත් පෙනුමක් ලැබෙන එකේ ඉඳලා මට මතක විදිහට ආනිසංස 13ක් වගේ මේ මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් අපිට අත් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ මෛත්‍රී භාවනාව කරන්නේ කියලා. මුලින්ම ඔබ සිටින තැන හොඳින් හිටගෙන හරි වාඩි වෙලා හරි ඔබ ඉන්න තැන ඉඳලා මෙනෙහි කරන්න සියලුම සත්වයෝ සියලු සත්වයෝම මුලින්ම සුවපත් වේවා කියලා හිතනවා. ඊට පස්සේ ඔබගේ ඉදිරි දිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා 3 පාරක් මෙනෙහි කරනවා. ඊට පස්සේ ඉදිරි අනුදිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. දකුණු දිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. දකුණු අනුදිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. පිටුපස දිශාවෙන් සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. පිටුපස අනුදිශාවෙන් සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. වම් අත දිශාවෙන් සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. වම් අනුදිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඉහළ දිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. පහළ දිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මෙන්න මේ ආකාරයට මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. මේ කියලා දීප විදිය ටිකක් ඉක්මනට තමයි මම මේක කියලා දුන්නේ. නමුත් ඔබ භාවනා කරනකොට බොහොම හිමීට ඔබට විනාඩියක වගේ ප්‍රමාණයක් නම් භාවනාවට තියෙන්නේ. නිසා අරමුණු කරන්න අවශ්‍ය නැහැ. සියලු සත්වයෝම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ ආකාරයට ගොඩාක් මෙනෙහි කරන්න එක දිගට. ඔබට විනාඩි 5ක් වගේ ප්‍රමාණයක් නම් තියෙන්නේ. මේ මම කියලා දීපු විදියට මෙච්චිත පතුරන්න දස දිශාවට. ඔබට වැඩි වෙලාවක් තියෙනවා නම් ඒ මෛත්‍රී භාවනාව සිදු කරනකොට බොහොම හිමීට ඉදිරි දිශාවෙහි වාසය කරන්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ ආකාරයට බොහොම හිමීට මෙනෙහි කරන්න. කිසිම කලබලයක් නැතුව. ඊට පස්සේ දස දිශාවන් මෛත්‍රී සිත පතුරලා ඉවර වෙලා සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන එක 100,000 වාරයක් සිතින් පුරුදු කරන්න. ඉතින් මේ අපි පුරුදු කරන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා කියන හැඟීම තමයි මේ සබහා දහමට මුසු කරන්නේ. ඉතින් අපිට ගොඩාක් කුසලයක් පිනක් ලැබෙන ඊටාම ප්‍රබල භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඔන්න ඔය අද මම කියලා දීපු විදිහට පටන් ගන්න මෛත්‍රී භාවනාව කරන්න. ඒකට තැනක් අදාළ කරගන්න එපා. ඔබ නිවසේද පන්සලේද වැඩට යන ගමන්ද
ඔබට හැකි සෑම විටම මේ මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. එයින් ලැබෙන ආනිසංස අනන්තයි අප්‍රමාණයි.